සීට් එකක් ලෙදර් සීට් ෆෝම් සීට් මේවා ගන්න තියෙනවා නුවර නම් ලෙදර් හවුස් කියලා එකක් තියෙනවා ඒකේ තියෙනවා අය අලිමුඩුක්කුවේ ඒ වගේ තියෙනවා කොටුවේ නුවර මේ කොළඹ නම් කොටුවේ මල්ලත් රෝඩ් එකේ ගිහපුවම මොන තරම් තියෙනවා ඔය වගේ ගම්කූරෝ පොඩි රිජිෆෝම් කෑල්ලක් පිහියක් මේ බ්ලේඩ් එක තමන්න පුළුවන් විදිහට පිළිවෙලටම ඕනේ මේ වගේ මල් පෙති 4 මෙහෙම තිබ්බනම් ඔක හරි ගස්සවට පස්සේ මේක ඇතක තියෙනවා ඒක නිසා ප්‍රශ්නයක් නෑ මෙන්න මේ විදිහට තමන්න පුළුවන් විදිහට ඇඳ ගන්න මල් පෙති 4ක් ඒක කපාගෙන මේ වගේ කපා ගත්තා නම් මේ වගේ මේ ඒවා 4ක් ඕන වෙනවා මලකට මේ වගේ කෑලි 4ක් කපා ගන්න මට ඉස්සෙල්ලා කියන්න බැරුණා අයන් එක අනිවාර්යෙන්ම ඕන එක මෙහෙම ගත්තා ඒකල්ලා අයන් එක මෙහෙම තිබ්බා මේක එතකොට මේක රත් වෙනවා එතකොට අපි මෙහෙම දෙපැත්තේ එහෙම කරපුවාම ඒක ගන්න මල් පෙත්ත වගේ හිටිනවා අනිත් එකත් එහෙම ගත්තා මෙහෙම කරපුවාම චුට්ටක් කියලා තියාගෙන මෙහෙම මල් පෙත්ත වගේ හිටිනවා එන්න මේ වගේ 4ක් මේ 5ක් ඕන 4කට වැඩි 5ක් තියෙන 4කම පුළුවන් මොනවට 5ක් තියෙන ඊට වැඩි ලස්සනට එනවා අපි බලමු හරි දැන් මෙහෙම මේ අර අපි ගත්ත රෙජිෆෝම් මොලේ මෙහෙම ගත්තා ඒකල්ලා එකනේ මෙහෙම අල්ලා ගන්න ඕන ඊට පස්සේ මෙහෙම ගම් කූරේ මෙහෙම ගාලා ඒක ලේසි දෙකේම ගාන එක මෙහෙම ගාලා මෙහෙම කන්නේ උඩටත් චුට්ටක් අල්ලන් ඉන්නවා ඊළඟ දෙකෙත් ඒත් එක්කම අර කල්ලන් ඉන්න ගමන්ම ඊළඟ දෙකෙත් ගන්න. එතකොට ලේසි. කරා. මෙහෙම කරා. ඉස්සරහ මල් පොහොට්ටුව හරි ගස්සනවා නම් මේ විදිහට එකක් ඇති. මල් පොහොට්ටුවට. right. ඊළඟ එක අපි අරගෙන ඒක චුට්ටක් තියද්දි චුට්ටක් හිතලා තියන්න අර එක විදිහටම තියන මේක අනිත් පැත්ත එහෙම චුට්ටක් තියලා බලන්න ගැලපෙන්නේ කොහොමද කියලා මෙහෙම ඊට පස්සේ එහෙම ගානට තියලා ඊට පස්සෙත් අර විදිහටම මෙහෙම අපිට දෙකේම දෙක ගන්න ඊට පස්සේ මෙහෙම තියලා බලන්න සමහර වෙලාවට චුට්ටි ඇදයක් එන්නත් ඉඩ තියෙනවා. ඒක මල් පෙති ලස්සන තියෙන විදිහ අනුව තමයි ඒක වෙන්නේ. ගොඩක් තියලාම මාරුයි. අතේ හුරුව තියෙන්න ඕන. සමහර වෙලාවට මේ චුට්ටක් ගැලවිලා තියෙන ඉඩ තියෙන. ඒක චුට්ටක් බලන්න වටේ චුට්ටක් මල හදාගත්ත
ගත්තට පස්සේ අපිට මේ විදිහට ලස්සනට අපිට ඔළුවට එන විදිහකට ස්ටුඩියෝ එකට ගහන්න සැලුන් එකකට ගහන්න වගේ මේ වගේ ලස්සනට අපිට ඕන දෙයක් හරි ගස්ස ගන්න පුළුවන්. තව තියෙනවා මේ වගේ තවත් ඕකට ඔළුවට එන විදිහකට හොඳ විදිහකට ලස්සන විදිහට හරි ගස්ස ගන්න.